Hi, welcome to my YouTube channel. අද මම හදන්න යන්නේ අල තෙම්පරාදුවක්. ඉතින් අපේ ගෙදර 5 දිනාට හරියන්න තමයි මම හදන්නේ. ඉස්සෙල්ලාම කුරුඳු පොඩි කෑල්ලකුයි සුදු ලුණුයි රම්පෙයි කරපිංචයි දාලා මේක තෙලෙන් බෙද ගන්න. රට ලුණු ටිකත් මේකට එකතු කරලා තෙලේ හොදට බෙදෙන්න දෙන්න. ඊට පස්සේ අපි මේකට ගම්මිරිස් කුඩු ලුණු කුඩු මිරිස් කෑලි ඔයාලගේ රස අනුව එකතු කරන්න. මේකේ පාට ගන්න අපි මේකට කහ චුට්ටකුත් එකතු කරගන්නවා. එතකොට අලේක ලස්සන පාටට ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලාම අල ගෙඩියේ දෙකක් විතර කපාගෙන තඹ ගත්තා. මේ තියෙන්නේ තඹ ගත්ත අල ටික. දැන් මම මේ බෙදුමට මේ අල ටික එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට අල ටික එකතු කරගෙන මේකත් හොඳට බෙදෙන්න දෙන්න. දැන් මේ තියෙන්නේ මම හදාගත්ත අල බෙදුම. ඉතින් ඔයාලා රස බලලා ලුණු හැම මදි නම් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම පරිප්පුවකුත් හදලා තියාගත්තා සුදු හාලි පත්කුත් එක්ක. ඉතින් මම දැන් මේ බත් එක අපේ නංගිට ගෙනියන්න පාර්සල් කරන්නයි හදන්නේ. ඉතින් ඔයාලටත් මේ වගේ කෑම එකක් ගෙදර හදලා රස බලන්න පුළුවන්. මේක ඉතාමත් ලේසියෙන් හදාගන්න පුළුවන් අල බෙදුමක්. ඉතින් අල බෙදලා පරිප්පුවකුත් එක්ක කනකොට මාරම රසක් තියෙන්නේ. ඉතින් මම අපේ චූටි නංගිට ගෙනියන්න බත් එකක් පාර්සල් කරනවා. ඉතින් ඔයාලත් මේ විදිහට රස කෑම හදලා රස බලන්න. මගේ මේ වීඩියෝ එක හොඳ නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. මාව like කරන්න, share කරන්න. ඉතින් ඔයාලගේ වටිනා කමෙන්ට් එකත් මට වීඩියෝ කරගෙන යන්න ගොඩක් වටිනවා. ඉතින් එහෙනම් මම අදට ගිහින් එන්නම්. bye bye.